ආයිබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. හන්තාන කඳුවේටි අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ආරක්ෂිත මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් වැදගත් කලාපයක් විය. හන්තාන කඳුපෙළ මධ්‍යයේ පිහිටි සඳගිරි සෑය ආගමික ස්මාරකයක් පමණක් නොව සොබාදහම සහ බුදුදහම අතර ඇති අපූර්ව බැඳීම විදහා දක්වන මනරම් පිම්බිමකි. මහනුවර දිස්ත්‍රික්කයට අයත් සුන්දර හන්තාන කඳුවේටිය පදනම් කර ගැනීමෙන් මෙම පුණ්‍ය භූමිය නිර්මාණය කර ඇත. මෙම භූමිය මුහුදු මට්ටමේ සිට දල වශයෙන් අඩි 3500කට වඩා උසින් පිහිටා ඇත. මෙම සෑරදුන් ඉතා ඉහළ ස්ථානයක පිහිටා ඇති බැවින් මහනුවර නගරයට සහ වැව රවුමටද ඉතා පැහැදිලිව දර්ශනය වේ. එසේම ගන්නෝරුව, පේරාදෙණිය, කටුගස්තොට වැනි දුර බැහැර ප්‍රදේශවලට පවා හන්තාන කඳු මුදුනේ දිදුලන ධවල වර්ණ ස්තූපය දැක ගැනීමට හැකියාව පවතී. සෙල්සියස් සංචක 18ත් 21ත් අතර සිසිල් දේශගුණයක් පවතින බැවින් සහ මීදුමින් වසරේ වැඩි කාලයක් වැසී පවතින බැවින් සෑය වටා මිහිදුමින් පිරී පවතී. මේ නිසා සෑය අහස් මළුවක අසිරිය මතුවේ. මහනුවර නගරයේ සිට මෙම සඳගිරි සෑයට දුර ප්‍රමාණය කිලෝමීටර් 8ක් පමණ වේ. මහනුවර මහා රෝහලාසලින් නැති හන්තාන පාරේ ගමන් කිරීමෙන් මෙම විහාරස්ථානය වෙත ළඟාවීමට හැකියාව ඇත. මෙම මාර්ගයේ ගමන් කරන විට ඔබට ලංකාතේ කෞතුකාගාරය හමු වේ. ලංකාතේ කෞතුකාගාරය පසු කර කිලෝමීටර් කිහිපයක් ඉහළට යන විට සඳගිරි සෑය වෙත හැරෙන මාර්ගය හමු වේ. එම මාර්ගයේ තරමක් පටු සහ බෑවුම් සහිත වුවත් සාමාන්‍ය වාහනයකට රථගාල වෙත ගමන් කිරීමේ හැකියාව පවතී. කාර්, වෑන් හෝ යතුරු පෙති වලින් රථගාල අසල සිට සෑය පිහිටි මළු අසලටම යා හැකිය. නමුත් රිය පැදවීමේදී වංගු සහ බෑවුම් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. පොදු බස් රථයකින් පැමිණෙන්නේ නම් හන්තාන උඩවෙල හන්තාන නිවාස යෝජනා ක්‍රමේ බස් රථයක නැගී මේ තේ කෞතුකාගාරය අසලට පැමිණිය හැකි අතර එතෙන් සිට ත්‍රිරෝද රථයකින් හෝ පයින් ගමන් කිරීමට හැකියාව පවතී. එසේම හන්තාන සඳගිරි සෑයේ අසලටම ගමන් කරන බස් රථද පවතින අතර එම බස් රථයකින් පැමිණෙන්නේ නම් එම ස්ථානයේ අසල ඇති රථගාල සමීපයටම ඔබට ගමන් කිරීමට හැකියාව පවතී. සඳගිරි සෑයේ ඉතිහාසයේ දශකයකට නොඅඩු කාලයකට දිවයයි. මෙම පුණ්‍ය භූමිය නිර්මාණය කිරීමට මූලික වී ඇත්තේ ගගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේය. මෙම විහාරස්ථානය වර්ෂ 2023 අගෝස්තු මාස 1 වෙනි ඇසළ පොහෝ දින බුද්ධ ශාසනයට පූජා කරන ලදී. ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ හන්තාන කඳුමුදුනේ ඇති ඉතා දුෂ්කර භූමිය සංවර්ධනය කරමින්ය. අධික වර්ෂාව මධ්‍යයේ මෙවැනි ස්තූපයක් ඉදිකිරීම ඉංජිනේරුමය වශයෙන් විශාල අභියෝගයක් විය. සඳගිරි සෑය මහනුවර දළදා මාලිගයට ආසන්නව තිබීම නිසාත් දළදා හිමිගේ ආශිර්වාදය ලබන කලාපයක් ලෙසත් බැතිමතුන්ගේ ඉහළ ගෞරවාදරයට මේපත් වේ. මෙම ස්තූපයට සඳගිරි සෑය යන නාමය ලැබීමට හේතු කිහිපයක් ඇති බව සඳහන් වේ. පුර 15 වන පෝය දිනට හන්තාන කඳුමුදුනට ඉහළින් සඳ පායන විට චෛත්‍ය රාජයන් වහන්සේ බැබලෙන අයුරු අති සුන්දර නිසා මෙයට මෙලෙස භාවිතා කරන්නට ඇති බවට සඳහන් වේ. තවත් සඳහනක් වන්නේ පැරණි රෝහණ රාජධානියේ සඳගිරි නමින් ප්‍රසිද්ධ වෙහෙරක් තිබී ඇති බවයි. එම ඓතිහාසික වෙහෙරේ නාමයේ ස්මරණයට මෙයට එම නම තැබූ බවද පැවසේ. සෑ මන්දාවට පිවිසෙන මාර්ගය ඉතා ක්‍රමවත්ව නිර්මාණය කර ඇත. මළුවට පිවිසෙන පඩිපෙළ ගල්ලල්ලා මනා ලෙස සකස් කර ඇති අතර දෙපස මල් පෝච්චි තබා අලංකාරව නිමවා ඇත. පඩිපෙළට යාබදව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්ලා නිර්මාණය කර ඇත. එම පිළිම වහන්සේ ඉදිරිපිට සිට බලන විට පහළින් මිටියාවත්තේ දර්ශනය අති චමත්කාර ජනකයි. ආරක්ෂිතව නිර්මාණය කර ලද ධාතු මැදුරක්ද තුල සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. සඳගිරි සෑය නිර්මාණය කර ඇත්තේ බුබ්බුලාකාර හැඩයෙනි. සම්පූර්ණයෙන්ම ධවල වර්ණයෙන් යුක්ත වන අතර උස් කඳුමුදුනක පිහිටා තිබීම නිසාත් ස්තූපයේ සැබෑ උසට වඩා විශාල පෙනුමක් සහ අභිමානයක් මෙම ස්තූපයෙන් විදහා දක්වේ. ස්තූපයේ වටා ඇති මළුව ඉතා සැලසුම්වත්ම නිර්මාණය කර ඇත. කළු ගල්පූරු ඇල්ලුම් පිරිසිදු මළුව බැතිමතුන්ට වාඩි වී ආගමික වතාවත් වල යෙදීමට සහ භාවනා කිරීමට අවශ්‍ය නිශ්ශබ්ද වටපිටාවන් නිර්මාණය කර ඇත. මළුව වටා ආරක්ෂිත ප්‍රාකාරයක් ඉදි කර ඇත. එහි සිට හන්තාන මිටියාවත්තේ පහළ සුන්දර දර්ශනය නැරඹීමට හැකියාව පවතී. පාදයේ සිට ස්තූපයට උස ආසන්න වශයෙන් අඩි 100ක් පමණ වේ. ස්තූපයේ පාදමේ ඇති පේශා වලලු තුන මගින් ස්තූපයට ශක්තිමත් පදනමක් හා ගාම්භීර පෙනුමක් ලබා දෙන අතර එහි කොත් කැරැල්ල හිරු එළියට රන්වන් පැහැයෙන් දිදුලන ලෙස නිමවා ඇති අතර එහි වටිනා චූඩා මාණික්කයක් තැන්පත් කර ඇත. රාත්‍රී කාලයේදී විදුලි ආලෝකයෙන් ඒකාලෝක වන සෑය මහනුවර නගරයේ සිට බලන විට අහසේ දිදුලන තරුගක් මෙන් දර්ශනය වේ. මෙම ස්තූපයේ ගර්භයට ගමන් කිරීමට හැකියාව පවතී. එහි ගර්භයට ගමන් කිරීමට ඇති දොරටුව දළදා මාලිගයට ප්‍රවේශ වන දොරටුවේ ආකාරයටම සකස් කර ඇත. එහි වියන මල් වලින් කැටයම් කර සරසා ඇත.
ගර්භය තුල අලංකාර සිතුවිමින් සරසා ඇත. එම සිතුවිම අතර බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය කර ඇත. ගර්භගෘහය තුල පිරිත් මණ්ඩපයක් ආකාරයට ඉදිකර ඇති මණ්ඩපය ලී කැටයමින් අලංකාර කොට ඇත. එම මණ්ඩපය තුල හිටි පිළිම වහන්සේනක් සහ සමාධි පිළිම වහන්සේනක් තැන්පත් කොට ඇත. එම පිළිම වහන්සේලා රන්නාලේපිත පිළිම වහන්සේලා වේවි. ස්තූපයේ ගර්භය වටා අටවිසි බුදුරරදුන් වහන්සේලාගේ පිළිම තැන්පත් කර තිබෙනු දක්නට ලැබේ. ගර්භය ඇතුළත ප්‍රදක්ෂිනා කිරීමට ප්‍රදක්ෂිනා පථයක් මනා ලෙස සකස් කර ඇත. සෑයට මදක් පහලින් බෝධිය රෝපණය කර ඇති අතර බෝධිය වටා රන්වැතක් හා බෝධි පවුරක් නිර්මාණය කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ බෝධින් වහන්සේ වැඩ සිටින ස්ථානයේ ඇති සිසිල් කඳුකරයේ සුළඟ බැතිමතුන්ට මානසික සහනයක් ලබා දීමයයි. චෛත්‍ය පහළ ඇති භූමිය විවිධ මල් වර්ග වලින් අලංකාර කර උද්‍යාන ස්වරූපයට නිර්මාණය කර ඇත. මෙම පිම්බිම නිර්මාණය කර ඇත්තේ නූතන ගෘහ නිර්මාණ ශිල්පයත් සාම්ප්‍රදායික බෞද්ධ කලාවත් හන්තාන කඳුවැටියේ ස්වභාවික සුන්දරත්වයත් යන තුනම එකට එකතු කරමින්ය. මෙම වීඩියෝව නැරඹුවාට ස්තුතියි. තවත් දවසක මෙවැනිව වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.